ඔයගොල්ලෝ දන්නවද දැන් අර පැරෂූටර්ස්ලා ඉන්නේ. පැරෂූට් එකෙන් ගිහලා පයින්නේ. එතකොට ඔව්. මේගොල්ලෝ අර ෆ්ලයිට් එකේ උඩට අරන් යනවලු. හ්ම් වැඩි හ්ම්. 30000ක් විතර උඩට ෆ්ලයිට් එක අරන් ගිහිල්ලා අර ඩෝ එක ඕපන් කරනවා. එතකොට මේගොල්ලෝ පොලිමට ඉන්නවා. රයිට්. පොලිමේ ඉස්සරහම ඉන්න කෙනාට මේ ඒ කියන්නේ එයා ඇස් දෙක පියා ගන්නවලු. එයාට බලන්න බෑ. ඒ කියන්නේ අතර මේක බයයි මේ වැඩේ. පොළොව බලලා හ්ම්. පයින්න බෑනේ. ඒකට එයා ඇස් දෙක පියාගත්තාම මේ පිටිපස්සේ කෙනා පොඩි පුෂ් එකක් දෙනවලු. ඒකෙන් තමයි පළවෙනි ජම්ප් එක ගන්නෙ. එහෙම එහෙම මේ අන්තිම කෙනාවත් පිටිපස්සේ කෙනෙක් තල්ලු කරලා තමයි දාන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ හ්ම්. එයා දැන් ඔහොම අර පැරෂූටර් කෙනෙක් පොඩක් අර එයාගේ එක්ස්පීරියන්ස් එක ඩිස්ක්‍රයිබ් කරනවා. එයා කියනවා උඩ ඉඳලා පැන්නාම ඇස් දෙක පියාගත්තලු. ඉන්ස්ට්‍රක්ෂන් දීලා ප්‍රැක්ටිස් කරලා ඒ කියන්නේ මයින්ඩ්සෙට් එක හදලා නෙවන්නේ. හ්ම් ඒකට හ්ම්. මෙහෙම අත් දෙක දිගෑරලා කකුල් දෙක දිගෑරලා අර ෆ්ලයි කරන ඇක්ෂන් එකට එන්න ඕනේ. ඒක මතක් ඒකවත් මතක නැතුණු නමුත් අර බයටම අත් දෙක කකුල් දෙක දිගෑරනවා. වෙන කරන්න දෙයක් නැහැ නේ. එතකොට මේ ඔව්. දිගෑරි ඔහොම පහලට එනකොට අර 15ක් විනාඩියක් විතර යනකොටලු ඔලුවට එන්නේ මේ මට මුකුත් වෙලා නැහනේ. මම දැන් පාවෙනවනේ කියලා. එතකොටලු ඇස් දෙක අරලා බලන්න හිතෙන්නේ. එතකොට ඇස් දෙක අරලා බලපුවම අර ඉස්සර ඩ්‍රීම් කරපු view එක උඩ ඉඳලා පහළ ඔව්. බලන view එක එතකොට පේන්න ගන්නවලු. එතකොට තේරෙනවලු මට මුකුත් වෙලා නැහැ. මම දැන් අර බලාපොරොත්තු වෙච්ච දේ වෙනවනේ. ඒ කියන්නේ බය කියන්නේ එහෙම එකක්. එක ඔව්. එක මොහොතයි තියෙන්නේ. හ්ම් ටංගල හ්ම්. කඩගෙන පයින්නවා. ඒ පැනපු ගමන් මේක හරියනවා.